විපක්ෂයේ ඉන්නකොට ට්‍රේන් එකේ යනවා බස් එකේ යනවා පයින් යනවා ජනතාව හමුවට යනවා මිනිස්සු අත ගන්නවා වඩා ගන්නවා බලය හම්බුනාට පස්සේ ළඟටවත් යන්න බෑනේ. අපි වෙනස් වසන්ත. අපි වෙනස්. අපිට ඔය කිසිවක් අපිට අලුතින් මොකද්ද අලුතින් අභිමානය අලුතින් පොදු සමාජයෙන් අයින් වෙලා උඩට එසවීම පොදු ජනයා පහළ ඉදින් අපි සඳුතල ජීවත් වීම එම අපේක්ෂාවක් අපිට සාමාන්‍ය මිනිස් වසන්ත. අපිට සද්දුවමනාවක් තියෙනවා මේ රටත් මේ රටේ ජනතාවත් මේට වඩා හොඳ අනාගතයක් නිර්මාණය කළ යුතු සද්දුවමනාවක් තියෙනවා. අන්නේ සද්දුවමනාවෙන් දේශපාලන තොරතුරු මිනිස්සු මොකක්ද ඒකෙන් ඔබට ලැබෙන්නේ? බොහෝ අය තමන්ට ලැබෙන දේවල් මනින්නේ තමන්ට ලැබෙන ධනෙ තමන්ගේ වාහනේ ප්‍රමාණය තමන්ගේ නිවසේ ප්‍රමාණය පුදක් දෙමන්සේ වෙන්න පුළුවන්. නමුත් ඔබ රට හදන්නේ මොකක් අපේක්ෂාද? නමුත් මම තෘප්තිමත් වෙනවා. මම හැමදාම මගේ ජීවිතේ තෘප්තිමත්. මම අද මැරුණත් මීට මාස 5කට 6කට කලින් මටත් මම තෘප්තිමත්. අවුරුදු 10කට කලින් මම තෘප්තිමත්. මම මගේ ජීවිත කාලය ඇතුළත මේ රටටත් මේ පුරවැසියන්ට මීට වඩා හොඳ ජීවිතයක් ලබා දීම සඳහා මගේ ජීවිත කාලය පොර බැදුවා කියන එක මට ඇති. ඒ ඇති. ඒක සාර්ථකවම තවත් ඒක තෘප්තිමත්. සාර්ථක නොවුණොත් මට මිය දෙන්න පුළුවන් මම පොර බැදුවා. මට වෙන වමනාවක් තිබුණේ ඒ හොඳයි නේ. ඒ තෘප්තිය තමයි මගේ ජීවිතේ.